අයිබෝවන් යාළුවනේ මේ අමුතු කතාලෝකය මගේ නපුර බොස් 13 කොටසින් ඔයාලා දැක්කා තමන්ගේ පණ වගේ ආදරය කරපු දෙමිව බේරගන්න ගිහින් අකලංක වෙඩි කකා මඩ ගොඩක් උඩ ඇදගෙන වැටුණු හැටි. පැය ගානක ලොකු ඔපරේෂන් එකකට පස්සේ ඔපරේෂන් තියටර් එකෙන් එළියට ආපු ඩොක්ටර් ආච්චි අම්මා දිහා බලලා කිව්වේ අපිට සමා වෙන්න හාමිනේ අපි අපිට පුළුවන් උපරිමය කළා. ඒත් අකලංක මහත්තයාගේ කියලා. අද එතැන් සිට ඔයාගේ වැඩ ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියන්න. හෙඩ්සෙට් එක කනේ ගහගෙන ඇස් දෙක පියාගන්න. මේ රෝහල් කොරිඩෝව ඇතුලේ සිද්ධ වෙන වේදනාත්මක දේවල් ඔයාගේ හිතේ චිත්‍රපටියක් වගේ මවා ගන්න. අපි යමු කතාවට. අකලංක මහත්තයාගේ හදවත තත්පර කීපයකට සම්පූර්ණයෙන්ම නතර වුණා. ඩොක්ටර්ගේ වචන ටික ඇහෙද්දි දෙවිමිට දැනුනි තමන්ගේ පපුවටත් කවුරු හරි වෙඩි තිබ්බා වගේ. ආච්චි අම්මා අනේ මගේ රත්තරන් පුතේ කියාගෙන එතනම කඩාගෙන වැටුණා. ඩොක්ටර් ඉක්මනට කතා කළා. හාමිනේ කලබල වෙන්න එපා. හදවත නතර වුණත් අපි ෂොක් එකක් දීලා කොහොම හරි ආයෙමත් හදවත වැඩ කරන තත්ත්වයට ගත්තා. අපි වෙඩි උණ්ඩේ අයින් කළා. ඒත් අකලංක මහත්තයාගේ මොළයට ලේ ගමනාගමනේ තත්පර ගාණක් නතර වෙලා තිබුණු නිසා එයා දැන් ඉන්නේ කෝම තත්ත්වේ. ජීවිතේ තාමත් අනතුරේ. තව පැය 48ක් යනකම් අපිට මොකුත්ම කියන්න බෑ. ඒ වචන ටික ඇහෙද්දී දෙවමිට හුස්ම ගන්නත් අමතක වුණා. කෝමා ඒ කියන්නේ තමන්ට කෑ ගහපු තමන්ම පපුවට තුරුළු කරගත්ත ඒ ශක්තිමත් මනුස්සයා දැන් කිසිම සිහියක් නැතුව මැෂින් වලට හයි කරලා නේද ඉන්නේ. දෙව්මි අඬ ඩොක්ටර්ගේ කකුල් දෙක ළඟ වැටුණා. අනේ ඩොක්ටර් මට එකම පාරක් මගේ සර්ව බලන්න දෙන්න. අනේ ඩොක්ටර්. ඒත් එක්කම ආච්චි අම්මා කේන්තියෙන් නැගිටලා ඇවිත් දෙව්මිගේ කොණ්ඩෙන් අල්ලලා පිටිපස්සට ඇද්දා. "තෝ තවත් මොනව බලන්නද යන්නේ මෝසලේ? උඹ මගේ දරුවව මේ තත්ත්වයට පත් කළා මදිද? සිකියුරිටි මේ ගෑණිව දැන්ම මේ ස්පිරිතාලෙන් එළියට ඇදලා දානවා. අදින් පස්සේ මේකේ මගේ මුඩ පුරා ඉන්න වාට්ටුව පැත්තේවත් ආවොත් මම මේකේ කකුල් දෙක කඩනවා." රෝහලේ සිකියුරිටි නිලධාරීන් ඇවිත් දෙවියෝ දෙපැත්තෙන් අල්ලගෙන බිම දිගේ ඇදගෙන ගිහින් ස්පිරිතාලේ ප්‍රධාන ගේට්ටුවෙන් එළියට තල්ලු කරලා දැම්මා. මහා වැස්ස. රෑ පාන්දර 3යි. දෙවියන්ගේ ඇඳුම් ඔක්කොම අකලංකගේ ලේ වලින් පෙඟිලා මඩ ගෑවිලා. දෙවියන් ස්පිරිතාලේ යකඩ ගේට්ටුව අල්ලගෙන වැස්සි තෙමි මහා හයියෙන් කෑ ගහලා ඇඬුවා. "අනේ මට යන්න දෙන්න. මගේ සර් ළඟට යන්න දෙන්න." එයා කෑ ගැහුවත් ගේට්ටුව ඇරුණේ නැහැ. දෙවියන් කොහෙවත් ගියේ නැහැ. එයා ඒ යකඩ ගේට්ටුව ළඟ වැස්සි තෙමි සීතලේ ගැහි බිම ඉඳගෙන අකලංක වෙනුවෙන් දෙවියන්ට කන්න ලව් කළා. පැය 48ක් දවස් 2ක් ගෙවිලා ගියා. මේ දවස් 2 පුරාම දෙමි වතුර උගුරක්වත් බිව්වේ නැහැ. එයා අර ලේ ගෑවුණු ඇඳුම් පිටින්ම ඉස්පිරිතාලේ ගේට්ටුවෙන් එළියේ ගහක් යටට වෙලා අඬ පිරිත් කිව්වා. එයාගේ ඇස් වටේ කළු වෙලා කටහඬ සම්පූර්ණයෙන්ම බැඳිලා ගිහින් තිබුණේ. මේ දවස් 2ටම අකලංකගේ බඳින්න හිටපු මනමාලේ නටාෂා එක පාරක්වත් ඉස්පිරිතාලෙට ආවේ නැහැ. අඩුම තරමේ ඇම්මතුමක්වත් දුන්නේ නැහැ. වලව්වේ හිටපු අනිත් නෑදෑයෝ ඔක්කොම සල්ලි වලට පෙරේත කමේ හිටියට අකලංක මැරෙනකම් බලන් හිටියා කම්පැනි එකේ අයිතිය ගන්න. ආච්චි අම්මා 3 වෙනි දවසේ උදේ ඉස්පිරිතාලෙන් එළියට යද්දී දැක්ක ගේට්ටුවෙන් එළියේ ගහක් යටට වෙලා සීතලේ ගැහි ඉන්න දෙව්මිව. දෙව්මි තාමත් බිම බලාගෙන පිරිත් කියනවා. ආච්චි අම්මගේ පපුව මොකක්දෝ හැඟීමකින් හිර වෙලා ගියා. තමන් කෝටිපති දේශපාලඥයෝ පස්සේ ගිහින් අකලංකට ගෙනාපු මනමාලේ අකලංක මැරෙන්න වැටිලා ඉද්දි පැත්තෙවත් ආවේ නැහැ. ඒත් අකලංක ආදරය කරපු තමන් බල්ලෙකුට වගේ එළවපු මේ දුප්පත් කෙල්ල දවස් 3ක් බඩගින්නේ තමන්ගේ පණ වගේ අකලංක වෙලුවෙන් පාරේ අඬනවා. පළවෙනි වතාවට ආච්චි අම්මගේ ආඩම්බර සල්ලි වලින් පිරිච්ච ගල් හිත
දෙව්මිගේ මේ පිරිසිදු ආදරේ ඉස්සරහා දිය වෙලා ගියා. සල්ලි වලට කවදාවත් බැඳීම් ගන්න බෑ කියන එක ආච්චි අම්මට තේරුණා. ආච්චි අම්මා හිමීට ඇවිදගෙන ගිහින් දෙව්මි ළඟින් හිටගත්තා. "දුවේ." දෙව්මි ගැස්සිලා ඔළුව ඉස්සුවා. ආච්චි අම්මා කවදාවත් දෙව්මිට දුවේ කියලා කතා කරලා තිබුණේ නැහැ. ආච්චිගේ ඇස්වල කඳුළු පිරීලා. "මට සමා වෙයන් දුවේ. සල්ලි වලට අන්ධ වෙලා හිටපු මට උඹේ මේ රත්තරන් ආදරේ පේනුනේ නැහැ. මගේ දරුවා ජීවිතේත් මරණයත් අතර සටන් කරද්දී එයා ළඟින් ඉන්න අයිතිය තියෙන්නේ උඹට විතරයි. නැගිටපන් දුවේ. යමු මගේ පුතා ළඟට." දෙව්මිට තමන්ගේ කන් දෙක අතහ ගන්න බැරි වුණා. එයා අමාරුවෙන් නැගිටලා ආච්චි අම්මගේ අතින් අල්ලගත්තා. දෙන්නම එකට ඉස්පිරිතාලේ ඇතුළට ගියා. ICU එක ඉස්සරහට යද්දී එක පාරටම ඇතුලෙන් නර්ස් කෙනෙක් කල්ලබලෙන් දුවගෙන එළියට ආවා. "හාමිනේ." අකලංග මහත්තයාට සිහිය ආවා. එයා ඇස් ඇරියා. දෙව්මිගේ පපුව සතුටටම පුපුරන්න වගේ දැනුණා. එයා ආච්චි අම්මා දිහා බැලුවා. ආච්චි අම්මා හිමීට ඔළුව වනලා දෙව්මිට ඇතුළට යන්න ඉඩ දුන්නා. දෙව්මි වෙවුලන කකුල් වලින් ICU එකේ වීදුරු දොර අරගෙන ඇතුළට ගියා. මුළු ඇඟටම බට හයි කරලා ඔළුවෙන් බැන්ඩේජ් එකක් දාලා අකලංග ඒ සුදු පාට ඇඳේ වැටිලා හිටියා. එයාගේ අඩවන් වුණු මහන්සි වුණු ඇස් දෙක දොරෙන් ඇතුළට එන දෙව්මිව දැක්කා. ඒ යක්ෂයෙක් වගේ හිටපු මිනිස්සයාගේ ඇස් වලින් දෙව්මිව දැක්ක ගමන් කඳුළු බිඳුවක් කඩාගෙන වැටුණා. දෙව්මි දුවගෙන ගිහින් අකලංගගේ ඇඳ ළඟ දනගා ගත්තා. එයා අකලංගගේ පණ නැති සීතල වෙලා තියෙන අත තමන්ගේ මූණට තියාගෙන ඉක්කි ගහලා අඬන්න පටන් ගත්තා. "සර්, මගේ රත්තරන් සර්, ඇයි මාව දාලා යන්න හැදුවේ? මට බෑ සර් ඔයා නැතුව ජීවත් වෙන්න. මට බෑ." දෙව්මි අඬනවා. අකලංග අමාරුවෙන් හුස්ම ගන්න ගම තමන්ගේ ඇඟිලි තුඩු වලින් දෙව්මිගේ කඳුළු පිහ දැම්මා. "අඬන්න එපා මගේ අකට කෙල්ලේ. මම ආයේ ආවා ඔයා ළඟට." ඒ වෙලාවෙම ICU එකේ දොර ආයෙමත් වේගෙන් ඇරුණා. ඇතුළට දුවගෙන ආවේ HR මැනේජර් මිස්ටර් පෙරේරා. එයාගේ මූණේ තිබුණ පුදුම බයක්. "බොස්, මට සමා වෙන්න මේ වෙලාවේ ආවට. ඒත් ලොකු ප්‍රශ්නයක්." පෙරේරා කෑ ගැහුවා. අකලංග අමාරුවෙන් ඔළුව හැලෙව්වා. "ඇමතිතුමාද හවස 3ට අපේ AK හෝල්ඩින්ග්ස් කම්පැනි එකේ හදිසි බෝඩ් මීටින් එකක් ඇඳවලා. බොස් කෝම එකේ ඉන්න නිසා කම්පැනි එකේ අයිතිය එයාගේ නමට ලියව ගන්නයි හදන්නේ. අර රත්නායක දුන්න සාක්ෂි ඔක්කොම ඇමතිතුමාගේ මිනිස්සු විනාශ කරලා බොස්. අපි ඉවරයි. අදින් පස්සේ AK හෝල්ඩින්ග්ස් එක ඇමතිතුමාගේ." ඒ කතාව ඇහුණම අකලංගගේ ඇස් දෙක ආයෙමත් කේන්තියෙන් දිලිසෙන්න ගත්තා. එයා අමාරුවෙන් ඇඳෙන් නැගිටින්න හැදුවත් මැෂින් වල බට ඇදිලා අකලංග වේදනාවෙන් කෑ ගහලා ආයෙ ඇඳට වැටුණා. එයාට කොහොමටවත් නැගිටින්න පණක් නැහැ. ඇමති වීරසිංහ දිනන්නයි යන්නේ. අකලංගගේ මුළු ජීවිතේම අවුරුදු ගාණක් දුක් විඳලා හදපු කම්පැනි එක මේ මිනිමරුවා කොල්ල කන්නයි යන්නේ. අකලංග වේදනාවෙන් අත්මිට මොලව ගත්තා. එක පාරටම එයාගේ ඇස් ගියේ තමන්ගේ අත තදින් අල්ලගෙන කඳුළු පිරුණු ඇස් වලින් බලාගෙන ඉන්න දෙව්මි දිහාට. අකලංග ලොකු හුස්මක් ගත්තා. "පෙරේරා, මම පොලිසියට අහුවෙන්න කලින් මගේ මුළු දේපලම කම්පැනි එකේ මුළු අයිතියම පවරලා පවර් ඔෆ් ඇටර්නි එකක් ලිව්වා. ඒක තියෙන්නේ මගේ කැබින් එකේ සේප්පුවේ." පෙරේරා පුදුම වුණා. "බොස්, ඒක කාගේ නමටද ලිව්වේ? බොස්ගේ ආච්චි අම්මගේ නමටද?" අකලංග හිමීට ඔළුව දෙපැත්තට වනලා තමන්ගේ අත අල්ලගෙන ඉන්න දෙව්මි දිහා බැලුවා. "නෑ, ඒක ලිව්වේ මගේ අනාගත බිරිඳගේ නමට. දෙව්මි දිසානායකගේ නමට." දෙව්මිගේ ඇස් උඩ ගියා. මුළු ලෝකයක් වටින කම්පැනි එකක අයිතිය මේ අහිංසක කෙල්ලගේ නමට ලියලා. අකලංග අමාරුවෙන් තමන්ගේ ඇඟිල්ලේ තිබුණු AK හෝල්ඩින්ග්ස් කම්පැනි එකේ ලාංඡනය තියෙන රත්තරන් මුදුව ගලවලා ඒක දෙව්මිගේ වෙවුලන අතේ ඉන්දෙව්වා. "දෙව්මි, අද කම්පැනි එකට යන්න. අර ඇමති බල්ලගේ ඇස් ඉස්සරහා අකලංගගේ බිරිඳ විදිහට අකලංගගේ කම්පැනි එකේ අලුත් බොස් විදිහට ඒ පුටුවේ වාඩි වෙන්න. පෙන්නන්නේ යකුන්න මගේ අකට කෙල්ලගේ හැටි."
ඵලයන් දෙව්මි. ගිහින් උම්ම සම්මතලා කරලා වරේ. මඩ ගෑවුණු ඇඳුම් ඇඳගත්ත පාරේ අතුගාපු දෙව්මි. ලංකාවේ ලොකුම කම්පැනි එකේ බොස් විදිහට අද බෝඩ් මීටින් එකට යයිද? කෝටිපති ව්‍යාපාරිකයෝ මිනිමරු දේශපාලඥයෝ පිරුණුවේ බෝඩ් රූම් එක ඇතුලේ දෙව්මි කොහොම සටන් කරයිද? අකලංකගේ අලුත් බෝසුන් මේ ඇමතිතුමාගේ ඔක්කොම සෙල්ලම් අද ඉවරයක් කරයිද? ඒ හැමදේම දැනගන්න ඊළඟ කොටස වෙනකන් ඉන්නම වෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? දෙව්මි කොහොමද කම්පැනි එක බාරගන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ ත්‍රාසජනක හැඟීම් බරම එපිසෝඩ් එකට ආස නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අමුතු කතා ලෝකේ සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න. ඉක්මනින්ම 15 වෙනි කොටසෙන් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.